කියන පාර්ට් එකක් තමයි මේ හීනවන ශේෂ ක්‍රමය යටතේ පොලි අනුපාතිකයේ සෙවීම. කියන්නේ හීනවන ශේෂ ගණන් වල පොලි ප්‍රතිශතය හොයන ගණන් ගොඩක් අයට අමාරුයි. හැබැයි ඔයාලා දන්නවද මේ හීනවන ශේෂ ක්‍රමය යටතේ පොලි ප්‍රතිශතය හොයන එක, පොලි අනුපාතික හොයන එක ඔයාලා දිගට හදන්නේ නැතුව මෙන්න මේ කෙටි ක්‍රමයෙන් හදන්න පුළුවන් කියලා. හීනවන ශේෂ ක්‍රමය යටතේ පොලි ප්‍රතිශතය සෙවීම, හීනවන ශේෂ ක්‍රමයක පොලි අනුපාතිකයේ සෙවීම පුතා මෙන්න මේ සමීකරණය දාලා අපිට ලේසියෙන් හදන්න පුළුවන්. අපිට ඒක ඕනේ මුළු පොලියයි වාරික ගානයි මාස ඒකක ගානයි ණය මුදලයි තමයි ඕනේ. ඒක අපි 1200න් වැඩි කරලා සුළු කරාම අපිට හීනවන ශේෂ ක්‍රමය යටතේ පොලි ප්‍රතිශතය එනවා. හරි. ගානක් දුන්නාම අවුලක් නැහැ. ඒ ගාන බැලුව බැලමට ඔයාලට කියන්න පුළුවන් ගානේ වාරික ගාන කීයද කියලා. මොකද ගානේ වාරික ගාන දෙනවා. ඒතරට වාරික ගාන කියන්න පුළුවන්. ඒතර වාරික ගාන ඔයා දන්නවා නම් n බෙදීම 2යි n ධන 1 දාලා ඔයාට මාස ඒකක ගාන හොයන්නත් පුළුවන්. ඔයාට මාස එක ගාන හොයන්නත් පුළුවන්. එතකොට ඔයාට ඒ ගානේ ඒකේ ණය මුදල හොයා ගන්නත් පුළුවන්. ගානේ ඒ හීනවන ශේෂ ක්‍රමය යටතේ ණය මුදල හොයා ගන්නත් පුළුවන්. පොඩි හරි ගේමකට තියෙන පුතා මෙන්න මේ මාස මේ මුළු පොලිය හොයන එක. මොකද්ද? මුළු පොලිය හොයන. ඒකත් හරි ලේසි. ඒ සෙට් එක එවුවට පස්සේ ඔයා මේ සමීකරණයට දැම්මා නම් ඔයාට සුළු කරලා එද්දී හීනවන ශේෂ ක්‍රමය යටතේ පොලි අනුපාතිකයේ දඩස් ගාලා යනවා. හරි ලස්සන, හරි ලේසි ක්‍රමයක්. මොකද්ද? මුළු පොලි වාරික ඒකක ණය ගුණ කිරීම 1200. මොකද්ද? මුළු පොලි වාරික ඒකක ණය ගුණ කිරීම 1200. මේක රත්තරන් වටින සමීකරණයක් පුතා. රත්තරන් වටින සමීකරණයක්. ඔයා මේක ලියා ගන්න කොහේ හරි තැනක කටපාඩම් කරගන්න. ඔයාට හීනවන ශේෂ ක්‍රමය යටතේ පොලි අනුපාතික හොයන එක easy nothing. කොහොමද ඔයාලට පුළුවන් හීනවන ශේෂ යටතේ හීනවන වාරික හොයන්න? බැරි වුණොත් බැරි මේකනේ වාරික හොයන්න ලේසි ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ ක්‍රමේ ඔයා කොට දාගන්න අර පුරුදු වෙන්න ලේසි. හරි. අපි මේකෙන් එක ගාණක් හදලා බලමු. එක ගාණක් හදලා බලමු. ඊට පස්සේ ඔයාට තියෙන ගණන් වල මේ ක්‍රමේ දාලා බලන්න. ඒ ගාණ ඔයා හදන ගාණ උත්තරේ එනවද කියලා. අනිවාර්යෙන් උත්තරේ එනවා. හදලා බලමු. හරි ළමයි අපි එක ගානක් හදමු. මෙන්න මේමයි ගාන තියෙන්නේ. ඔයාලා දැක්ක ගාන. නිමල් මේක ලේසි ගානක්. නිමල් රුපියල් 13000ක් වටිනා දුරකථනයක් රුපියල් 5000ක් ගෙවා ඉතිරිය සමාන වාරික 20කින් ගෙවා නිම කිරීමට තීරණය කරයි. මෙහිදී එක් වාරිකයකට නිමල්ට රුපියල් 442ක මුදලක් ගෙවිය යුතුය. එම වෙළසැලෙන් ප්‍රකාශ කර ඇති හීනවන ශේෂ පොලි ප්‍රතිශතය සොයන්න. ඔන්නෝම ගානක් පුතා අපිට තිබ්බේ. හරි. අපි ඔය ගාන හදමු. මෙන්න මෙහෙම. මුලින්ම මම දත්ත ටික ලියා ගන්නම්කෝ. මේ ගානේ කියනවා රුපියල් 13000ක් වටින දුරකථනයක්. නේද? රුපියල් 13000ක් වටින දුරකථනය. එහෙනම් වටිනාකම කීයද? වටිනාකම රුපියල් කීයද? 13000යි. ලේසි ගාන. මෙයා ගෙවනවා කීයක්ද? 5000ක්. ගෙවීම කීයද? රුපියල් 5000යි. ඊළඟට කියනවා වාරික 20ක්. වාරික 20යි. නිම කර තියෙන කරයි. වාරිකයකට මෙයා කියනවා එක වාරිකයකට කියනවා රුපියල් 442ක්. එහෙනම් වාරිකයකට ගෙවීම රුපියල් 442.
2යි. හරි. දැන් අපි අහන්නේ හීනවල ශේෂ පොලිපසරනේ පුතා. නේද? අපි රත්තරන් වල සමීකරණ ඉගෙන ගත්තා. අපිට ඒක එකපාර මේ ගාන හදන්න පුළුවන්. මම එකපාරක් කාට සමීකරණ ලියලා පෙන්නන්නම්. මොකක්ද සමීකරණේ? මුළු පොලි ගුණ කිරීම වාරික බෙදීම ඒකක බෙදීම ඒකක ගුණ කිරීම ණය 100ට 1200න් ගුණ කරාම අපිට සුළු කරලා අවසානයේදී ලස්සනට එනවා අපේ ගානේ පොලි ප්‍රතිශත. හීනවල ශේෂ පොලි ප්‍රතිශත. මේ තමයි කෙටිම කර. හරි. වාරික ගාන දානවා 20යි ගේමක් නැහැ. එතකොට මාසයක ගාන අපිට හොයන්න පුළුවන් කොහොමද? මාසයක ගාන හොයන්න පුළුවන් අපිට n බෙදීම 2යි n ධන 1ට දාලා මාසයක හොයන්න පුළුවන් නේද? අපිට පුතා වාරික තියෙනවා 20ක්. එහෙනම් 20 බෙදීම 2 ගුණ කිරීම 20 ධන 1. එතකොට මෙතන 21යි මෙතන 10යි. කපිච්චාම 10 වාරයක් 21 210යි. මාසයක ගියක් තියනවද 210ක්. හරි. අපි දන්නවා වාරික ගාන 20යි අපි දන්නවා මාසයක 210යි. අපිට තව ඕනේ ණය මුදලයි මුළු පොලියයි. ණය මුදලත් හොයාගන්න පුළුවන්. හරි ලේසි. මොකද වටිනාකම 13000යි. වටිනාකම කීයද? 13000යි. මේ 13000න් මෙයා ගෙවනවා රුපියල් 5000ක්. ගෙවනවා රුපියල් කීයක්ද? 5000ක්. එහෙනම් මෙයා ණය කීයද තව? ණය හරියට මරි පුතා. ණය 8000යි. මොකද 13000න් 5000ක් ගියාම 8000ක් එනවා. එහෙනම් මෙතන ණය මුදල කීයද? 8000. අපි මේක මෙතන ලියාගමු. ණය මුදල කීයද? රුපියල් 8000යි. ඒක ගත්තේ කොහොමද? වටිනාකමින් අපි අඩු කරා ගෙවපු ගාන. වටිනාකමින් ගෙවපු ගාන අඩු කරාම අපිට එනවා ණය මුදල. 5000න් 13000න් 5000 අඩු කරා අපිට 8000 කියන මේක තමයි ණය. හරි ණයත් අපි දන්නවා. අපිට ඕනේ මොකද්ද? මුළු පොලි. අපිට ඕනේ මොකද්ද? මුළු පොලි. අපිට ඒක ලේසියෙන් හොයාගන්න පුළුවන්. මෙන්න මෙහෙම. මෙන්න මේව අපි මුළු පොලියක් හොයනවා. හරි. මම මේ දත්ත ටිකක් ලියාගෙන අපි ඊළඟ ගන්න දාන්න. මාස ඒකක කීයද? 210යි. හරිද? හරි මාස එකක 210 එකක් මම හොයනවා. දැන් අපි හොයමු මුළු පොලිය. හරි බලන්න. මුළු පොලිය. ඊට කලින් අපි හොයමු මෙයා මේ කොච්චරක් ගෙවනවද කියලා. පුතා. මෙයා වාරිකයකට ගෙවනවා 442ක්. වාරිකයකට ගෙවනවා 442ක්. එතන එක වාරිකයකට 442ක් ගෙවද්දී ඒ වගේ වාරික කීයක් ගෙවනවා? ඒ වගේ වාරික මෙයා ගෙවනවා 20ක්. ඒ වගේ වාරික මෙයා ගෙවනවා කීයක්ද? 20ක්. එහෙනම් අපි බලමු 442වා 20ක් කියන්නේ කීයද කියලා බලමු. හරි. බිංදුවයි දෙවරක් දෙක 4යි, දෙවරක් දෙක 8යි, 8යි. අපිට එනවා රුපියල් කීයද? 8840ක්. 8840ක්. ඒ කියන්නේ මේ ණය මුදල මේ ගෙවල අරන් මෙයා වාරිකයකට 442 ගානේ 20 පාරක් මෙයා මුළු ගෙවනවා. වාරික වලින් මුළු වශයෙන් ගෙවනවා 8840. 8840. එතකොට මෙයා ණය තිබ්බේ 8840ද? නෑ. මෙයා ණය තිබ්බේ 8000යි. ණය තිබ්බේ 8000යි. හැබැයි මේ වාරික වශයෙන් ගෙවල ඉවර වෙද්දී මෙයා 8000ට වඩා ගෙවලා නේද? 8840යි නේ කියන 8000ට වඩා 840ක් ගෙවලා. මොකද්ද මේ 840 කියන්නේ? හරි. ඔයා හරි. 840 කියන්නේ පුතා පොලිය. මොකද්ද 840 කියන්නේ? පොලිය. කොහොමද අපි ඒක හොයාගත්තේ? මේ පොලිය අපි හොයාගන්නේ
මේ පොලිය හොයාගන්නේ මෙන්න මේ ගෙවපු වාරික 20න් ගෙවපු ගාන වාරික ගානෙන් ගෙවපු ගාන එයා ණය ගානෙන් අපි අඩු කරාම ණය ගානෙන් අඩු කරාම අපිට එක වාරිකයක ගාන එනවා නේද? ඒ කියන්නේ අපිට මේක හොයාගන්න පුළුවන් කොහොමද? 8840 අපි 8000න් අඩු කරාම අපිට එනවා කීයද? හදන්න දෙයක්වත් නෑ 840ක්. එහෙනම් මෙයා පොලිය ගෙවලා තියෙනවා කීයක්ද? 8. එහෙනම් මෙන්න මේ මුළු පොලිය කීයද? 840. අපි ඒක ලියාගමු. මුළු පොලිය කීයද? 840. මුළු පොලිය. රුපියල් නේ? හරි. දැන් මේකත් අපි දාන්න. 1200 කොහමද? දැන් අපි ගන්න හදමු. දැන් ඊසි පුතා ඊසි. හරි. දත්තර එක දන්නවනේ. මුළු පොලි දන්නවා කීයද? අපි වගාත් 840යි. මුළු පොලි කීයද? 840යි. පුනර්ගිරීම වාරික කීයද? දෙනවා ගානෙම වාරික 20යි. මාසයක හොයාගන්න පුළුවන් n බෙදීම 2යි n ධන 1 දාලා මාසෙක අපිට ආව කීයක්ද? 210ක්. ඊළඟට අපිට ඕනේ ණය මුදල. මෙයා ණය කොච්චරක් ණයද? මෙයා මුලින් 13000ක් වටන එකකට මෙයා මුලින් ගානේ 5000යි. මෙයා කියන්නේ ණයද 8000ක් ණයයි. ඊට පස්සේ ගුණ කරනවා 100ට 1200. දැන් කැපිල්ලක් තියෙන්නේ බෙදිල්ලක් තියෙන්නේ. බලමු. මේ බිංදු දෙකට මේ බිංදු දෙකට මේ බිංදු ගියා මෙයාට මෙයා ගියා මෙයාට මෙයා ගියා දෙකේවා 1යි දෙකේවා 4යි එච්චරද නෑ තව තියෙනවා 4ඒවා 1යි 4ඒවා 3යි තව තියෙනවා 3 වරක් 1යි 3 වරක් 7යි නේද දැන් එන්නේ කීයද 7යි 84ක් බෙදෙනවා 7ඒවා 1යි 84ට 7ඒවා තියෙනවා කීයක්ද 12ක් එහෙනම් මේ උත්තරේ ඉතින් ඉතුරු වෙන 1 උත්තරේ කැපිලා ගිහලා 12 උත්තරේ පුතා 112යි උත්තරේ කීයද 112 කියන ලස්සනට එනවා කීයද 112ක් දැකලා පුදේ කියලා උත්තරය ආවේ 112ක් ආවා ලස්සනට හරි ලස්සනට ආවා 112ක් සුළු වෙලා පිටේනවා අපිට 112ක් ඉතින් මේක මේ හරිම ලේසි. පාඩ හීනෝන්ශේෂ පොලි අනුපාතය වන්න අමාරු වෙන්න ඇති. මීට කලින් දැන් මේ රත්තරන් වර්ණ සමීකරණයෙන් අපිට ගේමක් නැතුව හීනෝන්ශේෂ ගානක පොලි ප්‍රතිශතය වන්න පුළුවන්. ගේමක් නැතුව හොයන්න පුළුවන්.